ඔයා කවදා හරි කාට හරි මුලින්ම මැසේජ් එකක් යවන්න ගිහින් "හායි කොහොමද" කියලා ටයිප් කරලා ඒක යවන්න බය හිතිලා මකලා දාලා තියෙනවද? එහෙමත් නැත්නම් ලොකු ධෛර්යයක් අරගෙන "හායි" කියලා යවලා දවස් ගාණක් යනකම් ඒක සීන් වෙලා විතරක් තියෙනවා දැකලා අන්තිමට තමන් ගැනම කලකිරලා තියෙනවද? මම අද ඔයාට පොඩි රහසක් කියන්නම්. ඔයා යවන පළවෙනි මැසේජ් එකට රිප්ලයි එකක් එනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අනිත් කෙනා ඔයාට කැමතිද අකමැතිද කියන එක මතම නෙවෙයි. ඒක තීරණය වෙන්නේ ඔයා යවන මැසේජ් එකේ තියෙන වටිනාකම සහ කුතුහලය මත. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ ක්‍රෂ් එකට හරි අලුතෙන් අඳුරගන්න කැමති කෙනෙක්ට හරි යවන්න පුළුවන් අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් එන ඒ වගේම කවදාවත් නොකළ යුතු මැසේජ් ට්‍රික්ස් ටිකක් ගැන. මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයා කවදාවත් ආයෙත් "හායි කෑවද" කියලා අහන එකක් නෑ කියලා මට ෂුවර්. ආයුබෝවන් යාළුවනේ. හැමෝම ෆෝන් එකෙන් ජීවත් වෙන මේ කාලේ කෙනෙක්ව මුලින්ම අඳුරගන්න කතාවක් පටන් ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මැසේජ් එකක් දාන එක. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය මේක කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදි විදිහට. හිතන්නකෝ ඔයා ලස්සන ෆොටෝ එකක් දානවා. නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක ලස්සන ෆොටෝ එකක් දානවා. එයාගේ ඉන්බොක්ස් එකට දවසට මැසේජ් කීයක් එනවද? "හායි හෙලෝ ලස්සනයි මොකෝ කරන්නේ?" ඉතින් මේ හැමෝම අහන කම්මැලි ප්‍රශ්නම ඔයත් ඇහුවොත් ඔයා කොහොමද ඒ සෙනග අතරින් කැපිලා පේන්නේ? අපි යමු අපේ පළවෙනි සහ ප්‍රබලම ක්‍රමයට. කිසිම හේතුවක් නැතුව එකපාරටම "හායි" කියලා යවනවට වඩා 100,000කින් සාර්ථකයි එයා දාන පෝස්ට් එකක් හරි ස්ටෝරි එකක් හරි පදනම් කරගෙන කතාව පටන් ගන්න එක. මේකට අපි කියනවා කන්ටෙක්ස්චුවල් මැසේජින් කියලා. මිනිස්සෙක් ස්ටෝරි එකක් දාන්නේ අනිත් අය ඒක දකින්නට සහ ඒකට ප්‍රතිචාර දක්වනවට තියෙන කැමැත්ත නිසා. හැබැයි මෙතනදි කරන ලොකුම වැරද්දක් තමයි ගොඩක් අය කරන්නේ ගිනි දැල්ලක් හරි හાર્ට් එකක් හරි රියැක්ට් කරන එක විතරයි. එහෙම නැත්නම් "වාව් ලස්සනයි" කියලා යවනවා. ඒවට රිප්ලයි කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවට ඔයා යවන්න ඕනේ එයාට උත්තර දෙන්න හිතන එයා දාපු දේ අගය කරන ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට එයා දාලා තියෙන්නේ මොකක් හරි කැෆේ එකක කෑම එකක ස්ටෝරි එකක් නම් ඔයාට අහන්න පුළුවන් "ඔය ප්ලේස් එක තියෙන්නේ කොළඹද? මමත් කාලෙක ඉඳන් ඔය වගේ කෑමක් try කරන්න ප්ලේස් එකක් හෙව්වා. කොහොමද රහ?" දැක්කද වෙනස? ඔයා එයාගේ ලස්සන ගැන වර්ණනා කරන්න ගියේ නෑ. අනවශ්‍ය විදියට පැනලා කතා කළේ නෑ. ඒත් එයාට උත්තර දෙන්න පුළුවන් එයා කැමති මාතෘකාවක් ඔයා ඇල්ලුවා. එයාට බල්ලෙක් හරි පූසෙක් හරි ඉන්නවා නම් ඒ සතා ගැන අහන්න. "අම්මෝ සතාගේ කියුට්කම. මොකක්ද ජාතිය? මමත් එකෙක් ගන්න කියලා බැලුවේ." මිනිස්සු තමන් ආදරය කරන දේවල් ගැන කතා කරන්න හරිම ආසයි. ඒක තමයි හොඳම ඇතුල්වීම. හැබැයි මේ විදිහට ස්ටෝරි එකකට රිප්ලයි කරලත් වැඩක් නෑ. ඔයා මම මේ ඊළඟට කියන්න යන ඩෙඩ් එන්ඩ් එහෙමත් නැත්නම් මල කෙරවෙලේ ප්‍රශ්න ඇහුවොත්. මොනවද මේ ඩෙඩ් එන්ඩ් ප්‍රශ්න? කතාවක් විනාඩියෙන් ඉවර වෙන්නේ කොහොමද? අපි බලමු දෙවනි කරුණේ. ඔයා අහලා තියෙනවද ඩෙඩ් එන්ඩ් ප්‍රශ්න ගැන? ඒ කියන්නේ උත්තරේ ඔව් හෝ නෑ වලින් ඉවර වෙන ප්‍රශ්න. කෑවද? ඔව්. වැඩද? ඔව්. නිදා ගන්නද යන්නේ? ඔව්. ඉතින් ඊට පස්සේ මොකක්ද කියන්නේ? ආයෙ මුලින් ඉඳන් කල්පනා කරන්න එපා. අන්න ඒ නිසයි මුලින්ම මැසේජ් කරද්දී අනිවාර්යයෙන්ම විවෘත ප්‍රශ්න අහන්න ඕනේ. ඒ කියන්නේ වචන ගානකින් වාක්‍යයකින් විස්තර කරලා උත්තර දෙන්න ඕනේ ප්‍රශ්න. උදාහරණයක් විදිහට ඔයා අහනවා "ඔයා ෆිල්ම්ස් බලන්න කැමතිද?" උත්තරේ ඔව් නෑ. ඔයාට අහන්න පුළුවන් "ඔයා ළඟදි බලපු සුපිරිම ෆිල්ම් එක මොකක්ද? මට මේ වීකෙන්ඩ් එකේ බලන්න හොඳ එකක් හොයාගන්න බැරුව ඉන්නේ." එතකොට එයා අනිවාර්යයෙන්ම ෆිල්ම් එකක නමක් කියනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් "අඩේ මම ඒක බලලා නෑනේ. ඒකේ ස්ටෝරි එක මොකක් ගැනද තියෙන්නේ" කියලා දිගටම කතාව අරන් යන්න. මනෝවිද්‍යාවේ තියෙනවා 80-20 රූල් කියලා එකක්. ඒ කියන්නේ සංවාදයකදී 80%ක්ම අනිත් කෙනාට කතා කරන්න දෙන්න. ඔයා 20%ක් දායක වෙන්න. මිනිස්සු තමන් ගැන තමන්ගේ අදහස් ගැන කතා කරන්න හරිම කැමතියි. ඒ නිසා එයාලගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රශ්න අහන්න. හරි. දැන් ඔයා ස්ටෝරි එකකට රිප්ලයි කළා. විවෘත ප්‍රශ්නයකුත් ඇහුවා. ඒත් මේක සාමාන්‍ය යාළුවෙක් එක්ක කරන chat එකක් වගේ නීරස නොවි. එයාගේ හිතේ ඔයා ගැන පොඩි ස්පාක් එකක්. එහෙමත් නැත්නම් විශේෂ හැඟීමක් ඇති කරන්නේ කොහොමද? ඒකට තමයි ඊළඟ ට්‍රික් එක. හැබැයි මේක පාවිච්චි කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ලංකාවේ අපි කවුරුත් hina වෙන්න විහිළුවක් කරලා ජොලියේ ඉන්න කැමති මිනිස්සු. ඉතින් ඇයි මේ chat එකක් කරද්දි විතරක් සීරියස් වෙන්නේ? ඔයාට පුළුවන් නම් ඔයාගේ පළවෙනි මැසේජ් කිහිපය ඇතුළත එයාව හිනස්සන්න. එයාගේ හිතේ ඔයා ගැන තියෙන බය, නුපුරුදුකම ඔක්කොම නැති වෙලා යනවා. මේකට අපි කියනවා playful teasing. එහෙමත් නැත්නම් ආදරණීය විහිළු කිරීමක් කියලා. හැබැයි මතක තියාගන්න විහිළු කරනවා කියන්නේ එයාව අපහසුතාවයට පත් කරනවා කියන එක නෙවෙයි. හිතන්නකෝ එයා ලොකු කණ්ණාඩියක් දාගෙන ඉන්න ෆොටෝ එකක් දාලා තියෙනවා කියලා. ඔයාට අහන්න පුළුවන්
අම්මෝ ඒ කණ්ණාඩියේ සයිස් එක. ඒකෙන් මුළු කොළඹම පේනවා ඇති නේද? කොහෙන්ද ගත්තේ? මටත් ඕනේ ඔය වගේ එකක් අරන් හැංගිලා ඉන්න. එහෙමත් නැත්නම් එයා යාගේ බල්ලා එක්ක ඉන්න ෆොටෝ එකක් දැම්මොත් ෂා පට්ට කියුට්. හැබැයි මම කිව්වේ ඔයාගේ අතේ ඉන්න බල්ලා ගැන හොඳේ. දැක්කද? මේ වගේ පොඩි විහිළුවකින් සංවාදයට ලොකු සැහැල්ලුවක් එනවා. එයාට තේරෙනවා ඔයා කම්මැලි. එකම රාමුවක හිර වුණ කෙනෙක් නෙවෙයි. විහිළුවක් තේරෙන ෆන් කෙනෙක් කියලා. හැබැයි කවදාවත් කෙනෙක්ගේ බර, පෙනුම, සමය පාඩ එහෙමත් නැත්නම් එයාලගේ පෞද්ගලික දුර්වලතා අල්ලගෙන විහිළු කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයා එයාගේ බ්ලොක් ලිස්ට් එකේ පළවෙනියා වෙන එක විතරයි. ඒ වගේම හැමතිස්සෙම විහිළු කරන්නත් බෑ. සමහර වෙලාවට අපිට එයාලගේ උදව්වක් ඕන වෙනවා වගේ පෙන්වන එකත් පට්ට ට්‍රික් එකක්. මං කියන්නම් මේ අයි කියලා. මනෝවිද්‍යාවේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් කියලා සංකල්පයක් තියෙනවා. ඒකෙන් කියන්නේ අපි කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඉල්ලුවාම ඒ උදව්ව කරන කෙනාගේ හිතේ අපි ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා කියන එක. මේක මැසේජ් කරද්දිත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මිනිස්සු Taman දන්න දේවල් අනුන්ට උපදෙස් දෙන්න, රෙකමන්ඩ් කරන්න මාරම ආසයි. හරියට ඔයාලා මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් වල මට උපදෙස් දෙනවා වගේ. කොහොමද මේක කරන්නේ? ඔයා බලන්න එයාගේ ප්‍රොෆයිල් එක. එයා ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔයාට අහන්න පුළුවන්. හායි මම දැක්ක ඔයා ගොඩක් ට්‍රැවල් කරනවා. මමයි යාළුවෝ සෙට් එකයි ලබන මාසේ නුවරඑළිය යන්න ඉන්නේ. දන්න හොඳ බජට් එකට ගැලපෙන ප්ලේස් එකක් තියනවද නැවතින්න පුළුවන්. එයා ටෙක් වලට ආස කෙනෙක් නම් හායි පොඩි උදව්වක් ඕනේ. මම අලුතින් ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ. බජට් එක ලක්ෂයයි. ඔයා ටෙක් ගැන දන්න නිසා අහන්නේ. මොකක්ද මේ දවස්වල ගන්න හොඳම ෆෝන් එක? මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම එයාලා කවදාවත් ඔයාව සීන් කරලා දාන්නේ නැහැ. එයාලා Taman දන්න දේ ඔයාට කියන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ හරහා ඔයාලා දෙන්න අතරේ හොඳ බැඳීමක් නිර්මාණය වෙනවා. ඒක හරියටම වැඩ කරනවා. හැබැයි ඔයා මේ කියපු දේවල් ඔක්කොම හරියට කරත් ඔයා නොදැනුවත්වම කරන පුංචි වැරදි කිහිපයක් නිසා අනිත් කෙනා ඔයාව සම්පූර්ණයෙන්ම රිජෙක්ට් කරන්න පුළුවන්. ගොඩක් අය අසාර්ථක වෙන්නේ මේ ඊළඟට කියන්න යන වැරදි තුන කරන නිසායි. මොනවද මේ කවදාවත් නොකළ යුතු දේවල්? අපි බලමු. අපි හැමෝම අතින් වැරදි වෙනවා. ඒත් මුලින්ම මැසේජ් කරද්දි මේ වැරදි තුන නම් කරන්න එපා. පළවෙනි එක ඩබල් ටෙක්ස්ටිං. එහෙමත් නැත්නම් බැඳ වැටීම. ඔයා මැසේජ් එකක් දැම්මම එයා ඒක සීන් කරලා රිප්ලයි කරේ නැත්නම් පැයක් යන්න කලින් ඇයි රිප්ලයි නැත්තේ? බිසීද මොකෝ තරහ වෙලාද වගේ මැසේජ් වැහිවස්සන්න එපා. සමහර විට එයා ඇත්තටම වැඩක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා ඔයාට උත්තර දෙන්න උනන්දුවක් නැති වෙන්න පුළුවන්. ඔයා දිගින් දිගටම මැසේජ් කරද්දී ඔයාගේ වටිනාකම නැති වෙනවා. එක මැසේජ් එකක් යවන්න රිප්ලයි නැත්නම් පාඩුවේ ඉන්න. ඔයාගේ ආත්ම ගෞරවය ඊට වඩා වටිනවා. දෙවෙනි එක හීනමානයෙන් කතා කිරීම සහ අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම. මුලින්ම මැසේජ් කරද්දිම ඔයාගේ ලස්සන දැක්කහම මට පිස්සු වගේ. ඔයා නම් දෙවිදුවක්. මාව ඔයාට ගැලපෙනවද දන්නේ නැහැ වගේ කතා කියන්න යන්න එපා. මේවා අහද්දි අනිත් කෙනාට ලොකු අපහසුතාවයක් දැනෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන සමාන මට්ටමකින් කතා කරන්න. ගෞරවය තියෙන එක දෙපැත්තටම තියෙන්න ඕනේ. තුන්වෙනි එක පුද්ගලික දේවල් හාර අවුස්සන එක. මුලින්ම කතා කරද්දි සිංගල්ද, කලින් ඇෆෙයාර්ස් කීයක් තිබ්බද, ගෙදර කවුද ඉන්නේ, මාසේ පඩිය කීයද වගේ ප්‍රශ්න අහන්න යන්න එපා. මේක CID එකේ ඉන්ටර්විව් එකක් නෙමෙයිනේ. කතාව ස්වභාවිකව ගලාගෙන යන්න දෙන්න. එයාලා කැමති නම් ඒ දේවල් කතාව අතරතුර එයාලම කියාවි. හරි දැන් ඔයා දන්නවා මොනවද නොකරන්න ඕනේ කියලා. එහෙනම් අපේ අන්තිම සහ වැදගත්ම රහසට අපි යමු. මේක තමයි කතාවක් පටන් ගත්තට පස්සේ ඒක සති ගාණක් මාස ගාණක් දිගටම අරගෙන යන්න තියෙන හොඳම ක්‍රමය. ඔයා මැසේජ් කළාට පස්සේ අනිත් කෙනා රිප්ලයි කරන විදිය ගැන හොඳට අවධානයෙන් ඉන්න. සංවාදයක් කියන්නේ ටෙනිස් මැච් එකක් වගේ. ඔයා බෝලේ අනිත් පැත්තට ගැහුවාම එයා ඒක ආයෙත් ඔයාට ගහන්න ඕනේ. නැත්නම් ගේම් එකක් නෑ. එයා ඔයාට උත්තර දෙන්නේ වචනකින් දෙකකින් නම් ඒ කියන්නේ එයාගේ එනර්ජි එක ගොඩක් අඩුයි. එයාට මේ කතාව දිගටම ගෙනියන්න ලොකු උවමනාවක් නෑ. එහෙම වෙලාවට ඔයා ඡේද ගණන් ටයිප් කර අහන්න යන්න එපා. එයාත් වචනේ රිප්ලයි කරනවා නම් ඔයත් කතාව කෙටි කරන්න. සමහර විට මැසේජ් එකට ලයික් එකක් විතරක් දාලා නිකන් ඉන්න. හැබැයි එයා උනන්දුවෙන් දිගට රිප්ලයි කරනවා නම් වාගෙන් පෙරලා ප්‍රශ්න අහනවා නම් අන්න එතන තියෙනවා හොඳ එනර්ජි එක. උදාහරණයක් විදියට මම නම් බැලුවේ මේ ෆිල්ම් එක. ඔයා මොකද හිතන්නේ ඒක ගැන? එහෙම වෙලාවට ඔයත් ඒ උනන්දුවම පෙන්වන්න. එයා යවන මැසේජ් වලට විස්තරාත්මකව උත්තර දෙන්න. මේකෙන් තමයි සංවාදයක් ස්වභාවිකව ඉදිරියට යන්නේ. තව දෙයක් හැමතිස්සෙම අවසන් මැසේජ් එක ඔයාගේ වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ.
කතාව උපරිම තැනක තියෙද්දී හරි මට පොඩි වැඩක් සෙට් වුණා. මම පස්සේ මැසේජ් කරන්නම් කියලා කතාව නවත්තන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඒකෙන් එයාගේ හිතේ තවදුරටත් ඔයාලට කතා කරන්න ලොකු කුතුහලයක් සහ ආසාවක් ඉතුරු වෙනවා. හරියට ටීවී සීරීස් එකක ඊළඟ එපිසෝඩ් එක එනකන් අපි බලන් ඉන්නවා වගේ. ඉතින් යාළුවනේ අද ඉඳන් අර පරණ කම්මැලි හායි කෑවද ක්‍රමයේ අතහැරලා දාන්න. අද මම මේ කියපු ක්‍රම වලින් එකක් වාගේ ඊළඟ මැසේජ් එකට පාවිච්චි කරලා බලන්න. ස්ටෝරි එකකට අදාළව කතා කරන්න, විවෘත ප්‍රශ්න අහන්න, ලාවට පොඩි විහිළුවක් කරන්න. එහෙමත් නැත්නම් එයාගෙන් පොඩි උපදෙසක් අහන්න. මේ දේවල් වලින් ඔයාලට පුළුවන් කවදාවත් අමතක වෙන්නේ නැති දිගටම කරගෙන යන්න පුළුවන් සුපිරි කතා බහක් පටන් ගන්න. ඔයාගේ ආත්ම ගෞරවය තියාගෙන බය නැතුව මැසේජ් කරන්න. අසාර්ථක වුණොත් ගණන් ගන්න එපා. ලෝකේ ඉන්නේ එයා විතරක් නෙවෙයිනේ. මේ වීඩියෝ එකෙන් ඔයා පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන subscribe button එක හරි follow button එක හරි click කරලා අපේ පවුලට එකතු වෙන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම හැමදාම කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි message යවලා සීන් වෙවි ඉන්න ඔයාගේ හොඳම යාළුවටත් මේ වීඩියෝ එක share කරලා පොඩි support එකක් දෙන්න. ඔයා message කරද්දි පාවිච්චි කරන ඔයාගෙම කියලා විශේෂ trick එකක් තියෙනවා නම් ඒකත් පහලින් comment කරන්න. මමත් ආසයි ඒවා දැනගන්න. එහෙනම් තවත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න.